ජයග්‍රහණය සොයන ඔබේ හිත තුළ වද දෙන ප්‍රශ්නවලට නිවැරදිම උත්තර සොයමු. එන්න අපි කතා කරමු. ටෝක් විත් නිලා සමග ජීවිතය දිනන්න. ඉතින් අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා. ජීවිතයේ අපි මනුස්සකම, හිතවත්කම හා යුතුයකම, වගකීම නිසා බොහෝ අවස්ථාවල විවිධ කැපකිරීම් කරනවා. ඉතින් ඔබේ ජීවිතේ කෙනෙක් ඉන්නවද? ඔබ කොච්චර දේවල් කළත්, මොන තරම් කැපකිරීම් කළත් කවදාවත් හොඳයි ඇති කියලා නොකියන, ඒ ඔබේ දෙමව්පියන් වෙන්න පුළුවන්, සමීප ඥාතියෙක්කෝ හොඳම යාළුවෙක් වෙන්න පුළුවන්. ඔබ ඔවුන් වෙනුවෙන් උපරිමය කරනවා. හැබැයි අන්තිමට ඔබට ඉතිරි වෙන්නේ මහන්සියක් හා කලකිරීමක් විතරයි නේද? අද අපි කතා කරන්නේ මේ වගේ සතුටු කරන්න අමාරු මිනිස්සු එක්ක ඔබේ මානසික නිදහස රැකගෙන ජීවත් වෙන්නේ කොහොමද කියලා. මේක ඔවුන් වෙනස් කරන විදිය ගැන නෙමෙයි, ඔබ ආරක්ෂා කරගන්න විදිය ගැනයි. මුලින්ම අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ. කෙනෙක්ව සතුටු කරන්න බැරිවීම කියන්නේ ඔබේ වරදක් නෙමෙයි. ඒක ඔවුන්ගේ ප්‍රශ්නයක්. සමහර අයට තමන්ගේ ජීවිතයේ තියෙන අසහනය පිට කරන්නේ අනික් අයගේ අඩුපාඩු දැකලා. තවත් සමහරුන්ට තියෙන්නේ පරිපූර්ණත්වයේ රෝගය. ඔවුන් හිතන විදිහටම හැමදේම වෙන්න ඕනේ. තවත් අය හිතාගෙන ඉන්නවා අනිත් අය විවේචනය කිරීමෙන් තමන්ගේ බලය පෙන්වන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ඔබේ වටිනාකම තීරණය කරන්න ඔවුන්ට ඉඩ දෙන්න එපා. දැන් අපි බලමු මේ වගේ අයත් එක්ක ගනුදෙනු කරද්දී අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. මුලින්ම ඔබ සීමාව පනව ගන්න. ඔබට හැම වෙලාවෙම ඔවුන් ළඟ ඉන්න බැරි බවත්, ඔබට පෞද්ගලික ජීවිතයක් තියෙන බවත් ආදරයෙන්, හැබැයි ස්ථාවරව පෙන්වන්න. හැම තිස්සෙම ඔව් හා කියන්න යන්න එපා. ඔබ නිතරම ඔවුන්ගේ ප්‍රධාන වූ අවශ්‍යතාවයන් සඳහා ප්‍රමුඛතාවයක් ලබා දෙන්න. සුළු සුළු හැමදේම කැප කරන්න අවශ්‍ය නැති බව ඔබ හොඳින් මතක තියාගන්න. ඔබට හැකි පමණ කළ හැකි දේ කරන්න. ඔවුන් බලාපොරොත්තු වෙන තරමට ඔබ කැපකිරීම අවශ්‍ය නැති බව හිතර ගන්න. ඒ වගේම සතුටු කරන්න බැරි මිනිස්සු සතුටු කිරීමට උත්සාහ කිරීම නතර කරන්න. ඔබේ මානසික සතුට ගැන වැඩි අවධානයක් යොමු කරන්න වග බලා ගන්න. ඔබ ප්‍රතිචාර දැක්වීම වෙනුවට නිරීක්ෂණය කරන්න. ඔවුන් ඔබ විවේචනය කරනකොට තරහ ගන්න එපා. ඔයා එහෙම හිතන එක ගැන මට කනගාටුයි. හැබැයි මම මේ දේ කළේ මගේ උපරිමයෙන් කියලා සංසුන්ව කියන්න. ඔබ කෑගැසීමෙන් ඔවුන්ට තවත් අවස්ථාවක් ලැබෙනවා ඔබව තවත් පහත් කරන්න. ඉතින් ඊළඟට ඔබ හොඳ සහතිකය බලාපොරොත්තු වීම නතර කරන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට දුක් වෙන්නේ ඔවුන්ගෙන් හොඳයි කියන වචනය බලාපොරොත්තු වෙන නිසා. ඒ බලාපොරොත්තු අතහරින්න. ඔබ කරන්නේ නිවැරදි දේ නම්, ඔබේ හෘද සාක්ෂියට එකඟ නම්, ඒ සතුට ඔබට ප්‍රමාණවත්. ඇත්තටම දෙමව්පියන් ගැන කතා කරද්දී නම් මේක ඉතාමත් සංවේදී. ඔවුන්ට පෝෂණය ලබා දීම, රැක බලා ගැනීම, ඔවුන්ට ආදරය කිරීම අපේ යුතුයකමක්. හැබැයි මතක තියාගන්න, ඔබේ යුතුයකම් ඉටු කරන අතර ඔබේ මානසික සෞඛ්‍ය ඔවුන් වෙනුවෙන් පූජා කරන්න අවශ්‍ය නැහැ කියලා. ඔවුන්ට අවශ්‍ය ආදරය සහ සැලකිල්ල ලබා දෙන්න. නමුත් ඔවුන්ගේ අසාධාරණ විවේචන ඔබේ හදවතට ගන්න එපා. ඔබ ඔවුන්ව සතුටු කරන්න උපරිමය කරනවා නම් ඒ යුතුයකම ඉටු කළා කියන සතුටින් ඔබ සංසුන්ව ඉන්න. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ, ලෝකයේ හැමෝම සතුටු කරන්න පුළුවන් මැජික් එකක් කාටවත්ම නැහැ. ඔබ හොඳ මිනිසෙක් වෙන්න උත්සාහ කරන්න. හැබැයි ඒක ඔබේ සතුට විනාශ කරගෙන නෙමෙයි. ඔබත් මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන කෙනෙක් නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔබ ඒක පාලනය කරගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මතක ඇතුව channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ටෝක් විත් නිලා YouTube channel එක subscribe කරන්න යන්න.